හෙල්ලෝ වෙල්කම් ෆ්‍රෙන්ඩ්ස්. ඔන්න කාලෙකින් අපි ගියා බීච් එකේ පොඩ්ඩක් ඇවිදින්න. ඉතින් ඔයාලත් එක්කත් ඒ එක්ස්පීරියන්ස් එක බෙදා ගන්න ඕන කියලා හිතුණා. ඒක තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් ලංකාවේ අපිට නම් බීච් කියන්නේ 아무තු අත්දැකීමක් නෙවෙයි. හැබැයි මේ ඩුබායි වල ඔයාලා බීච් එකකට යනවා නම් පොඩි නීති ටිකක් තියෙනවා. ඔයාලා මතක තියාගෙන ඉන්න ඕන. එතකොට මෙන්න මෙතන තියෙනවා ඔයාලට මේ බීච් එකේ මොනවද කරන්න පුළුවන්, මොනවද කරන්න බැරි දේවල්. ඊට පස්සේ ඔයා මේ යන දවසේ ඔයාට මේකේ නාන්න සුදුසුයිද? දැන් අපි යන දවසේ නම් කහපාට කොඩිය තමයි මෙයාලා දාලා තිබුණේ. ඒ කියන්නේ අපිට අද මේකේ නාන්න පුළුවන්. හැබැයි අපේ පරිස්සම අපි බලා ගන්න ඕනේ. ඉතින් ඔන්න අපි බීච් එකට ගිහිල්ලා පොඩ්ඩක් නාන්න කලින් පොඩ්ඩක් වටේ ඇවිදලා බැලුවා මේකේ මොනවද ඔයාලට පෙන්වන්න තියෙන්නේ කියලා. ඉතින් මෙයාලා හරිම ලස්සනට මේ දේවල් මේන්ටේන් කරගෙන යනවා. ඒ කියන්නේ ලස්සනට මල් වවලා තියෙනවා, බෙන්ච් තියෙනවා, ඊට පස්සේ ඔයාලට කන්න බොන්න ගන්න එක කැෆේස්, රෙස්ටොරන්ට්ස් ඒවා හරිම ලස්සනට මෙයාලා මේන්ටේන් කරගෙන යනවා. එතනින් පොඩ්ඩක් එහාට යනකොට ඔන්න පොඩි කෙනෙක් එක්ක පොඩි කට්ටියත් එක්ක කවුරු හරි යනවා නම් එයාලට සෙල්ලම් කරන වෙනම කිඩ්ස් ඒරියා එකක් තියෙනවා. ඒ කිඩ්ස් ඒරියා එක ළඟම චූටි ලයිබ්‍රරි එකක් මෙයාලා හදලා තියෙනවා. ඔන්න කියවන්න කැමති කෙනෙක් ඉන්නවනම් වාගේ පොඩි එක්කෙනාව කිඩ්ස් ඒරියා එකට සෙල්ලම් කරන්න දාලා මෙතනින් පොතක් අරගෙන පාඩ කියවන්න පුළුවන්. හැබැයි යනකොට ඒ පොත අනිවාර්යයෙන්ම මෙතනින් තියලා යන්න ඕනේ. මෙන්න මේ වගේ සේෆ් ලොකර්ස් තියෙනවා තැන් වල මෙයාලා හදලා. කියන්නේ ඔයාලට මොනවා හරි ඔයාලගේ වටින කියන දේවල් තියෙනවා නම් ඔයා බීච් එකේ එන්ජොයි කරලා එනකන් මෙන්න මේ වගේ ලොකර් එකක් ඇතුළට දාලා ඔයාගේම පාස්කෝඩ් එකක් මේකට එන්ටර් කරලා ඔයා ගිහිල්ලා එන්ජොයි කරලා ඇවිල්ලා යන ගමන් මෙන්න මෙතනින් ඔයාගේ අයිටම්ස් ටික අරගෙන යන්න පුළුවන්. මේ තියෙන්නේ බීච් එකේ නාලාවට පස්සේ ඔයාට ලුණු වතුර වැලි එහෙම සෝද ගන්න මෙයාලා මේ වගේ තැන් දෙක තුනකම ටැප්ස් ෂවර්ස් හයි කරලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් එතනින් සෝදගෙන ඔයාගේ ඇඳුම් මාරු කරගන්න. වාහනයකින් එන කෙනෙක්ට පාකින් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ලොකු පාකින් ඒරියා එකක් තියෙනවා මෙතන. ඒකට ගෙවීමක් කරන්න ඕන වෙන්නේ නැහැ. ඔයාලට ඔයාලගේ වාහනේ එතන පාක් කරලා බීච් එකට ගිහිල්ලා ඇවිල්ලා වාහනේ අරගෙන යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න මේ පැත්තට එනකොට තවත් වැදගත් කොටසක් තියෙනවා. කියන්නේ මේ ජුමේරා බීච් එක මෙයාලා හදනකොට යාලා හැම කෙනෙක් ගැනම ගොඩාක් හිතලා තියෙනවා. ඒ කියන්නේ ඇවිදින්න බැරි කෙනෙක් එහෙම නැත්නම් ටිකක් වයසක කෙනෙක් ඉන්නවා නම් එයාලට වීල් චෙයා එකෙන් ඇවිල්ලා ඒ වීල් චෙයා එකෙන් මෙයාලට පුළුවන් බීච් එකේ එක්ස්පීරියන්ස් එක ගන්න මෙන්න මේ කොටස පාවිච්චි කරලා. එතකොට එයාලට පුළුවන් ඕනනම් මෙතන ඉන්න ලයිෆ් ගාඩ් කෙනෙක්ගේ සපෝට් එක ඒකට ගන්න. එතකොට අතන තිබිච්ච රූල්ස් ටික කියවලා අන්න ඒ විදියට එයාලට පුළුවන් මෙන්න මේ බීච් එක එන්ජොයි කරන්න එයාලගේ වීල් චෙයා එකේ ඉඳගෙනම. මෙන්න මේ කොටස වෙන් කරලා තියෙන්නේ ඒ වයසක කට්ටියට එහෙම නැත්නම් මොනවා හරි ඇවිද ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් එයාලගේ බඩු මූට්ටු ටික තියාගන්න තමයි ඒ ඒරියා එක වෙන් කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ලයිෆ් ගාර්ඩ්ස්ලා ඉන්න තැන. එතකොට අපිට කොච්චර බීච් එක පුරුදු වුණත් කොච්චර පීනන්න පුළුවන් කෙනෙක් වුණත් මෙන්න මෙයාලගේ රූල්ස් වලට යටත් වෙලා තමයි අපිට මේ බීච් එක එන්ජොයි කරන්න වෙන්නේ. ඉතින් අපි ඊට පස්සේ පොඩ්ඩක් බීච් එකේ එන්ජොයි කරලා හවස් වෙනකම් බීච් එකේ ඉඳලා ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ ජුමේරා 24/7 බීච් එකට ඇවිල්ලා මේක පැය 24ෙම ඕපන් කරලා තියෙන්නේ. ඒ රූල්ස් වලට අනුව ඔයාලට පුළුවන් මෙතන එන්ජොයි කරන්න. ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න, like කරන්න, comment කරන්න, subscribe කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.